අපි අද කතා කරන්න යන්නේ මේ මුළු විශ්වයම පාලනය කරන මූලිකම නීතියක් ගැන. ඒ වගේම භෞතික විද්‍යාවේ තියෙන වැදගත්ම හැබැයි ගොඩක්ම අය වැරදියට වටහාගෙන තියෙන සංකල්පයක් ගැන. ඒ තමයි එන්ට්‍රෝපිය. හොඳයි. අපි මේ කතාව පටන් ගමු හරිම සරලයි වගේ පේන ප්‍රශ්නකින්. පෘථිවියට ඇත්තටම හිරුගෙන් ලැබෙන්නේ මොනවද? ඉතින් උත්තරේ සරලයි වගේ පෙනුනට ඒ තමයි ශක්තිය. ඇත්තටම කතාව ඊට වඩා ගොඩක් ගැඹුරුයි. මෙන්න පුදුම හිතන කාරණය. පෘථිවියේ උෂ්ණත්වය ස්ථාවරව තියාගන්න නම් හිරුවෙන් ලැබෙන ශක්තිය ප්‍රමාණයම ආපහු අභ්‍යවකාශයට විකිරණය කරන්න ඕන. ලැබෙන ශක්තියයි පිටවෙන ශක්තියයි සමානයි. එහෙමනම් ශක්ති ප්‍රමාණය වෙනස් වෙන්නේ නැත්නම් අපි හිරුවෙන් ඇත්තටම ගන්න විශේෂ දේ මොකක්ද? අන්න ඒකයි ප්‍රශ්නේ. ඉතින් මේ ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න අපිට යන්න වෙනවා අවුරුදු 200ක් විතර අතීතයට. ඒ කාලේ ෆ්‍රාන්ස්යේ හිටපු භෞතික විද්‍යාඥයෙක් සාඩි කාර්නෝ. එයා තමයි මේ කතාවේ වීරයා. එයා උත්සාහ කළේ වාෂ්ප එන්ජින් තවත් දියුණු කරන්න. හරි. කාර්නෝ හිතුවේ මෙරමයි. හිතන්නකෝ කිසිම ඝර්ෂණයක් නැති නිකම් පරමාදර්ශී එන්ජිමක් ගැන. ඒක වැඩ කරන්නේ සරල පියවර 4කින්. මුලින්ම උණුසුම් තැනකින් තාපය අරගෙන පිස්තනය තල්ලු කරනවා. ඒ කියන්නේ වැඩක් කරනවා. ඊට පස්සේ ඒ තාපයෙන් ටිකක් සිසිල් තැනකට මුදාහැරග ආයමත් මුල් තැනටම එනවා. වැදගත්ම දේ තමයි මේ චක්‍රය සම්පූර්ණ විනයුක. ඉතින් මෙන්න මෙතන තමයි කතාවේ වැදගත්ම හරිය තියෙන්නේ. කාර්නෝ හොයාගත්තා නිකන් හිතන්නවත් බැරි දෙයක්. මේ වගේ පරිපූර්ණ එන්ජිනකටවත් කවදාවත් 100%ක කාර්යක්ෂමතාවයක් ගන්න බෑ. හරි. අයි එහෙම වෙන්නේ. හේතුව සරලයි. චක්‍රයක් සම්පූර්ණ වෙන්න නම්, ඒ කියන්නේ ආයත මුලට එන්න නම් එන්ජින් මේ අරගත්ත තාපයෙන් පොඩි හරි කොටසක් සිසිල් තැනකට විසි කරන්න ඕනේ. ඒ කියන්නේ ගත්ත මුළු තාප ශක්තියම වැඩක් බවට පත් කරන්න බෑ. අන්න එතන තමයි 100% හීනේ බිඳ වැටෙන්නේ. හොඳයි. කාර්නෝ දැක්ක මේ අපතේ යන ශක්තිය කියන අභිරහසට නමක් දෙන කෙනා තමයි ඊළඟට එන්නේ. ඒ තමයි ජර්මානු භෞතික විද්‍යාඥ රුඩෝල්ෆ් ක්ලෞසියස්. ක්ලෞසියස් තමයි මේ සංසිද්ධියට නමක් දුන්නේ. එන්ට්‍රෝපිය. ගොඩක් අය හිතන්නේ එන්ට්‍රෝපිය කියන්නේ නිකම් අවුල කියලා. ඒත් ඇත්තටම මේක ඊට වඩා ගැඹුරුයි. එන්ට්‍රෝපිය කියන්නේ ශක්තිය එක තැනක එකතු වෙලා තියෙන්නේ කැමති නෑ. ඒක නිතරම උත්සාහ කරන්නේ පැතිරිලා යන්න. අන්න ඒ නැඹුරුවට තමයි එන්ට්‍රෝපිය කියන්නේ. ඉතින් මෙතනදී තේරුම් ගන්න ඕන වැදගත්ම දේ තමයි හැම ශක්තියක්ම එක වගේ නෑ. ශක්තියට ගුණාත්මක භාවයක් තියෙනවා. හිතන්නකෝ අඩු එන්ට්‍රොපිය කියන්නේ එක තැනකට ගොනු වෙච්ච පිළිවෙලකට තියෙන වැඩක් ගන්න පුළුවන් ශක්තියක්. හරියට පත්තු වෙන ගිනි දැල්ලක් වගේ. අනිත් පැත්තෙන් ඉහළ එන්ට්‍රොපිය කියන්නේ හැම තැනම විසිරීලා ගිය අහම්බු වැඩක් ගන්න හරිම අමාරු ශක්තියක්. හරියට නිකන් අපතේ යන තාපය වගේ. ඉතින් මේ අදහස් දෙක එකතු කරලා ක්ලෞසියස් 1865 දී තාපගති විද්‍යාවේ නියම දෙක හරිම ලස්සනට සාරාංශ කළා. එයා කිව්වේ මෙහෙමයි. විශ්වයේ ශක්තිය නියතයි. ඒත් විශ්වයේ එන්ට්‍රොපිය හැමතිස්සෙම උපරිමයක් වෙන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ ශක්තිය හැම විටම පැතිරී යනවා. ඒක තමයි විශ්වයේ නීතිය. හරි. දැන් එන්ට්‍රොපිය ගැන මේ අලුත් අවබෝධයත් එක්ක අපි ආපහු යමු අපේ මුල්ම ප්‍රශ්නෙට. මතකද? පෘථිවියට ලැබෙන ශක්තියයි පිට කරන ශක්තියයි සමාන නම් එතන තියෙන විශේෂත්වය මොකද්ද? මෙන්න උත්තරේ වැදගත් වෙන්නේ ශක්ති ප්‍රමාණය නෙවෙයි, වැදගත් වෙන්නේ ඒ ශක්තියේ ගුණාත්මක භාවය. හිරු අපිට දෙන්නේ නිකම ශක්තිය නෙවෙයි. ඒක දෙන්නේ ඊ타ත්ම උසස් ගණයේ අඩු එන්ට්‍රෝපි ශක්තියක්. මේක මෙහෙම හිතමු. හිරුගෙන් එනවා එක ශක්ති පැකට්ටුවක්. ඒක අධික ශක්තියකින් යුක්තයි හොඳට එකට ගුලි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඒකේ එන්ට්‍රොපිය හරිම අඩුයි. දැන් පෘථිවිය කරන්නේ මොකද්ද? ඒ එක ශක්ති පැකට්ටුක පාවිච්චි කරලා ඒකේ තියෙන ශක්තිය විසිරුවා හරනවා. ඊට පස්සේ ඒ වෙනුවට අඩු ශක්තියක් තියෙන ඒත් ඉහළ එන්ට්‍රොපියක් තියෙන ශක්ති පැකට් 20ක් විතර ආපහු අභ්‍යවකාශයට විකිරණය කරනවා. බලන්න ශක්ති ප්‍රමාණය එකයි ඒත් එනකොට තිබ්බ පිළිවෙලට නෙවෙයි ආපහු යන්නේ. සම්පූර්ණයෙන්ම විසිරිලා. ඉතින් මෙන්න තමයි ගැඹුරුම ඇත්ත. මේ අඩු එන්ට්‍රොපියේ ඉඳලා ඉහළ එන්ට්‍රොපියට වෙන ගමන. අන්නේ ශක්ති ගලා යාම තමයි පෘථිවියේ තියෙන හැම දෙයකටම ජීවය කියන සංසිද්ධියට පවා බලය සපයන්නේ. අපි ඇත්තරම ජීවත් වෙන්නේ මේ එන්ට්‍රොපි රැල්ල උඩ. හොඳයි.
දැන් අපි මේක තවත් ලොකුවට බලමු. මේ එක සංකල්පෙන් කාලය හැමතිස්සෙම එක දිශාවකට විතරක් යන්නේ ඇයි කියන මහා ප්‍රශ්නෙටත් උත්තර හොයාගන්න පුළුවන්. කාලය ඉදිරියට යන්නේ ඇයි? මොකද විශ්වය පටන් ගත්තේ හරිම පිළිවෙලකට. ඒ කියන්නේ ඊටාම අඩු එන්ට්‍රොපි තත්වයකින්. ස්වභාවිකවම හැමදාක්ම වෙන්න තියෙන සම්භාවිතාව අඩු තැන්වල ඉඳලා වෙන්න තියෙන සම්භාවිතාව වැඩි තැන්වලට යනවා. එන්ට්‍රොපිය වැඩි වෙනවා කියන්නේ අන්න ඒකයි. ඉතින් කාලය ඉදිරියට යනවා කියන්නේ විශ්වය පිළිවෙල අතීතයක ඉඳලා අවුල් සහගත අනාගතයකට යන ගමන. කැඩුණු කෝපයක් ආයෙත් එකතු වෙනවා අපි දකින්නේ නැත්තේ ඒකයි. ඒක වෙන්න තියෙන සම්භාවිතාව බිඳුවට කිට්ටුයි. අපි මේ කතාව නවත්තන්නේ ජෙරමි ඉංග්ලන්ඩ් කියන භෞතික විද්‍යාඥයාගේ මේ අදහසෙන් ඔබ නිකම් පරමාණු ගොඩක් අරගෙන ඒකට සෑහෙන්න කාලයක් ආලෝකය දුන්නොත් ඒකෙන් පැලෑටියක් හැදෙන එක ගැන එච්චර පුදුම වෙන්න ඕන නෑ. සමහර විට ජීවේ කියන්නේ විශ්වයේ නීතියක්. ශක්තිය විසිරුවා හැරීමේ එහෙම නැත්නම් එන්ට්‍රොපිය වැඩි කිරීමේ කාර්යක්ෂමම ක්‍රමයක් විතරයි.